අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ කෘෂි කර්මාන්තය ගැන. මේකේ තියෙන දීර්ඝ ඉතිහාසය ඒක අද තියෙන තැනට ආවේ කොහොමද කියන එක ගැන අපි ටිකක් ගැඹුරටම බලමු. ඔව් මේක හරිම වැදගත් මාතෘකාවක්. අපේ අතේ තියෙන මූලාශ්‍ර ටිකත් එක්ක මේ ගමනේ සමහර විට අපි වැඩි අහලා නැති කතා ටිකක් එළියට ගන්නයි මේ උත්සාහය. මොකද කෘෂි කර්මාන්තය කියන්නේ නිකන් වගා කරන එක විතරක් නෙවෙයිනේ. ඒක තමයි. ඒක තමයි ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරයේ අපේ සංස්කෘතියේ ඒ වගේම ආර්ථිකයේ අත්තිවාරම උනේ. අද අපි බලමු මේ ඓතිහාසික තොරතුරු එකින් එක ගලපලා අතීතයේ අදට බලපාන්නේ කොහොමද කියලා. හොඳයි එහෙනම්. අපි පටන් ගමු අතීතයෙන්ම. මූලාශ්‍රවල කියවෙන විදිහට අපිට අතීතයේ ඉඳන්ම ස්වයං පෝෂිත ආර්ථිකයක් තිබිලා තියෙනවා. ඒකට සාක්ෂි විදිහට මට මහා වංශයේ තියෙන කතා දෙකක්ම මතක් වෙනවා. එකක් තමයි විජය කුමාරයා ලංකාවට ආවම කුවේනිය කපු කටිමින් ඉඳලා ඒ පිරිසක ක්ෂණයකින් බත් වේලක් ලෑස්ති කරනවා. ඒ කියන්නේ ඒ වෙනකොටත් සහල් තිබිලා තියෙනවා. හරියටම අනික තමයි පණ්ඩුකාභය කුමාරයාට ස්වර්ණපාලි කුමරිය හම්බ වෙන්නේ එයා කුඹුරේ වැඩ කරන තාත්තට ඇඹුල අරන් යනකොට. මේකෙන් පේනවා වී ගොවිතන අපේ ජීවිතේම කොටසක් වෙලා තිබුණා කියලා. ඒක තමයි. ඒ සංකල්පයට කියන නම තමයි හෙපුම් කෘෂි කර්මාන්තය. සරලවම කිව්වොත් තමන්ට ජීවත් වෙන්න අවශ්‍ය දේවල් තමන්ම හදාගන්න එක. මේ ස්වයං පෝෂිත බව කියන එක නිකම්ම ඇති වුණු දෙයක් නෙමෙයි. ඒක ප්‍රධාන කුළුණු තුනක් උඩ තමයි ගොඩනැගිලා තිබුණේ. මොනවද? එකක් රජවරුන්ගෙන් ලැබුණු අනුග්‍රහය. දෙක පුදුම හිතන තරම් දියුණු වාරි තාක්ෂණය. සහ තුන ගොවිතනත් එක්කම බැඳුණු අපේ සංස්කෘතිය. මෙතනදී තමයි මේ කතාවේ පුදුම හිතනම තැන් ටික පටන් ගන්නෙ. වාරි තාක්ෂණය ගැන කතා කරද්දී මූලාශ්‍රවල තියෙනවා ධාතුසේන රජතුමා හදපු ජයගංග නැත්නම් යෝධ ඇලගෙන. ඒකේ පළවෙනි සැතපුම් 17 ඇතුළත බෑවුම තියෙන සැතපුමකට අඟල් 6ක් විතරයිලු. ඒක ඇත්තටම හිතා ගන්නත් අමාරුයි. අද කාලේ තාක්ෂණය තියාගෙනවත් ඒ වගේ නිර්මාණයක් කරන්න කොච්චර අමාරු වේද? ඒකනේ. ඒ දැනුමේ මට්ටම. ඇත්තනම ඒ වගේම තමයි බිසෝ කොටුව. ඒක නිකන් නිර්මාණයක් නෙමෙයි. සරලවම කිව්වොත් වැව පිරුණාම වේගෙන් ගෙන වතුරේ පීඩනය දින්ද දාලා පාලනය කරපු ජල ප්‍රවාහයක් විදිහට සොරව්ව හරහා එළියට දෙන එක තමයි ඒකෙන් කරන්නේ. ඒ කියන්නේ වැව් බැම ආරක්ෂා වෙනවා. හරියටම. මේ නිසා තමයි වැව් බැමට හානි නොවි වතුර කළමනාකරණය කරන්න පුරුවමුනේ. ඒක අද කාලේ වේලිවල තියෙන පීඩන පාලන කපාට පද්ධතියක මුල්ම සංකල්පයක් වගේ. ඒ කියන්නේ මේවා තනිව වැද කරපු දේවල් නෙමෙයි මේ හැමදේම එකට සම්බන්ධ වෙලා තිබුණු විශාල පද්ධතියක්. මූලාශ්‍රවල කියවෙන එල්ලංගා පද්ධතිය කියන්නේ ඒක නේද? ඔව්. ඒක තමයි වැදගත්ම දේ. ඒක හරියට එකකට එකක් සම්බන්ධ කරපු පඩිපෙලක් වගේ. උඩම වැව පිරුණාම ඒකෙන් ඉතිරි වෙන වතුර නාස්ති වෙන්නේ නැතුව ඊළඟට තියෙන පහළ වැවට ගලාගෙන යනවා. වැව් දාමයක්. වැව් දාමයක්. මේ නිසා එක වැස්සකින් වැව් ගණනාවක් පෝෂණය වෙනවා. මේක පිටුපස තිබුණු දර්ශනය තමයි වැදගත්. අර මහා පරාක්‍රම බාහු රජතුමාගේ ප්‍රකාශය. උහුදට ගලා යාමට ඉඩ නොදිය යුතුයි කියන එක. ඒක නිකන් කියමනක් නෙමෙයි. ඒක රාජ්‍ය ප්‍රතිපත්තියක්. ඒ වගේම ගැඹුරු දර්ශනයක්. ඔව්. මේ නිසා තමයි ගොවිතන අපේ සංස්කෘතියේම කොටසක් උනේ. වැවයි දාගබයි ගම්මයි පන්සලයි කියන සංකල්පය, අලුත් සහල් මංගල්‍ය, අත්තම් ක්‍රමය මේ හැම දෙයකින්ම පේනම මේක කොයිතරම් මිනිසුන්ගේ ජීවිතත් එක්ක බැඳිලාද තිබුණේ කියලා. ඒ කියන්නේ රජවරුන්ගේ ප්‍රධානම වගකීමක් තමයි මේ වාරි පද්ධති නඩත්තු කරන එක. නඩත්තු කරන එක සහ අලුතෙන් හදන එක. මහසේන රජතුමාව මින්නේරි දෙවියන් විදියට සලකන්නේ ඒ නිසානේ. හරි. තාක්ෂණය, සංස්කෘතිය, රාජ්‍ය අනුග්‍රහය මේ ඔක්කොම එකතු වෙලා හදපු මේ ශක්තිමත් පද්ධතිය එහෙමනම් කඩා වැටුනේ කොහොමද? මොකද්ද උනේ? ඔව් ඒක තමයි හරවුම් ලක්ෂ්‍ය උනේ. මූලාශ්‍රතිය බැලුවම පේනවා මේකට ප්‍රධානම හේතුව විදේශ ආක්‍රමණ කියලා. ඒක තමයි. පෘතුගීසීන් සහ ලන්දේසීන් මුලින් මාවම ඔවුන්ගේ අවධානය යොමු වුණේ කුළුබොඩු වෙළඳාමට. විශේෂයෙන්ම කුරුම්දු වලට. හැබැයි ඈලා අනුත්භෝග වර්ගත් හඳුන්වලා දුන්නා. අද අපි කන අන්නාසි, රම්බුටන්, පැපෝල් වගේ පළතුරු, මිරිස්, තක්කාලි මේවා එහෙම ආවේ කාලේ.
ඒක ඇත්ත. ඒක හොඳ දෙයක්. ඔව්. ඒත් ඒකම ඔවුන් වැවිලි කර්මාන්තයට අඩිතාලම දැම්මා. ඒ කියන්නේ එතනදී තමයි පළවෙනි වතාවට අපේ කෘෂි කර්මාන්තයේ අරමුණ වෙනස් වෙන්න පටන් ගත්තේ. ගමේ මිනිස්සුන්ගේ පරිභෝජනයට වගා කරන වෙනුවට නවක පටවල පිටරට යවන්න වගා කරන සංකල්පය ආවේ එතනින්. ඒක තමයි ආරම්භය. නමුත් නියම කඩා කප්පල්ගාරි වෙනස සිද්ධ වුණේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී. මූලාශ්‍රවල මේ ගැන පැහැදිලිවම තියෙනවා. ඔව්. ඔවුන් අර 1840 ගණන් වල රජයේ ඉඩම් මාඤ්ඤා පනත වගේ නීති ගෙනාවා. ඒ නීති වලින් වගා නොකරපු කෑල්ල සහ හේන් ඉඩම් කියන්නේ ගම්මු Tamanගේ ප්‍රයෝජනෙට තියාගෙන හිටපු ඉඩම් රජයට පවරා ගත්තා. මේකේ ප්‍රතිඵලේ භයානකයි නේද? මොකද එතකොට ඒ ඉඩම් පාවිච්චි කරපු ගෙමි ගොවීන්ට තමන්ගේ අයිතිය නැති වෙනවා. ඒක රැයකින් වුන් ඉඩම් නැති මිනිස්සු බවට පත් වෙනවා. හරියටම. ඊට පස්සේ බ්‍රිතාන්‍යයන් ඒ ඉඩම් ඊටාම අඩු මිලට වැවිලි කරුවන්ට විකුණුවා. කෝපි වගා කරන්න පස්සේ තේ වගා කරන්න. ඔව්. ඒකෙන් වුණේ විශාල සමාජ විපර්යාසයක්. ඒ විතරක් නෙමෙයි උඩරකට පාරවල් හදන්න, වතු වලට යටිතල පහසුකම් සපයන්න ගිහිල්ලා සමහර පැරණි වාරි පද්ධති පවා විනාශ කළා කියන මූලාශ්‍රවල තියෙනවා. එතකොට මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ වැදගත්ම දේ තමයි මේකේ දීර්ඝකාලීන ප්‍රතිවිපාකය. ඒක තමයි. මූලාශ්‍රවලට අනුව බ්‍රිතාන්‍යයන් කරපු ලොකුම හානිය ඉඩම් අහිමි කිරීමත් වැව් විනාශ කිරීමත් නෙමෙයි. ඒකේ ඊට වඩා ගැඹුරු දෙයක්. අපේ මානසිකත්වය වෙනස් කරපු එක. ඔව්. තමන්ගේ පැවැත්මට වගා කරපු જાතියක් ලෝක වෙළඳපොලේ මිල ගණන් වලට උඩ පහළ යන තමන්ට පාලනය කරන්න බැරි ආර්ථිකයකට ගැට ගැසීම තමයි නේද ඇත්තම කඩාවැටීම. ඒක තමයි හරය. වසර දහස් ගණනක් පැවති ස්වයංපෝෂිත ආර්ථික රටාව සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා. පෙරදිග ධාන්‍යාගාරය කියලා කිව්ව රට සහල් පවා පිටරටින් ගෙන පටන් ගත්තා. ඒ වෙනුවට ආවේ වැවිලි ආර්ථිකයක්. ඔව්. තේ, රබර්, පොල් කියන ප්‍රධාන වැවිලි භෝග තුන මත යැපෙන ආර්ථිකයක්. උඩරට තේ, පහතරට තෙත් කලාපේ රබර්, වයම පැලාත්තේ පොල් විදිහට ලංකාවේ කෘෂිකාර්මික සිතියම සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඒ යැපීමෙන් අපි අදටත් සම්පූර්ණයෙන්ම ගොඩ ඇවිත් නැහැ. මූලාශ්‍රවල තියෙන දත්ත බැලුවම පේනවා ලෝක වෙළඳපොලේ තේමිල පහළ ගිය හැම වතාවකම අපේ මුළු ආර්ථිකයම හෙල්ලෙනවා. ඒ යැපීමේ මුල් තාමත් තියෙනවා. ඉතින් යටත් විජිත පාලනයෙන් පස්සේ අපි ආයෙත් ස්වයංපෝෂිත වෙන්න ගලෝය මහවැලි වගේ දැවෙන්ත ව්‍යාකෘති පටන් ගත්තා. ඒත් මූලාශ්‍රවලට අනුව අපි පරණ ක්‍රමයටම නෙමෙයි ආපහු ගියේ. නෑ. ඒ වෙනුවට ලෝකේ පුරාම පැතිරෙමින් තිබුණු අලුත්ම රැල්ලකට අපිත් හසු වුණා. ඒ තමයි හරිත විප්ලවය. මේක අපි ගොවිතැන හැමදේම වෙනස් කළා නේද? ඔව්, ඒක තවත් විශාල හැරවුම් ලක්ෂයක්. හරිත විප්ලවයේ කියන්නේ සරලවම අධි අස්වැන්නක් දන දෙමුහුන් බීජ වර්ග, කෘත්‍රිම රසායනික පොහොර, කෘමිනාශක වගේ දේවල්. කෘෂි රසායන ද්‍රව්‍ය. ඔව්, කෘෂි රසායන ද්‍රව්‍ය සහ ට්‍රැක්ටර් වගේ නවීන යන්ත්‍ර පාවිච්චි කරලා කෘෂි ඵලදායීතාවය විශාල ලෙස ඉහළ දාපු එකට මේකේ බලපෑම අතිවිශාලයි. ලංකාවෙත් මේක පටන් ගත්තා. ඔව්, 1958 දී හඳුන්වා දුන්න H4 කියන දෙමුහුන් වී ප්‍රභේදය තමයි දේශීය හරිත විප්ලවයේ ආරම්භයේ විදිහට සලකන්න පුළුවන්. මේකේ හොඳ පැත්ත තමයි අස්වැන්න විශාල ලෙස වැඩි වුණු එක. ලෝක ධාන්‍ය නිෂ්පාදනය දෙගුණයක් විතර වුණා කියලාත් මූලාශ්‍රවල තියෙනවා. ඒ කියන්නේ සාගත තත්වයන් වළක්වා ගන්න මේක විශාල උදව්වක් වුණා. ඒක ඇත්ත. ඒ වගේම කලින් අවුරුද්දට එක කන්නේයි වගා කළේ. මේ අලුත් තාක්ෂණයත් එක්ක කන්න කීපයක් වගා කරන්නත් අවස්ථාව ලැබුණා. ඒක ඇත්ත. ඒත් කාසිය අනිත් පැත්තකුත් තිබුණා. මේ අධ්‍යස්වනු බීජවලට විශාල වශයෙන් රසායනික පොහොර සහ කෘමිනාශක අවශ්‍ය වුණා. මේ නිසා ගොවින් ඒ දේවල් මත සම්පූර්ණයෙන්ම යැපෙන්න පටන් ගත්තා. ඒකෙන් පරිසරයට වුණු හානිය, ජල මූලාශ්‍ර දූෂණය වීම, පසේ සාරවත් බව නැතිවීම වගේ අතුරු ප්‍රතිඵලත් ඇති වුණා. ඒ වගේම පරම්පරා ගානක් තිස්සේ පාවිච්චි කරපු අපේ දේශීය වී වර්ග වගේ දේවල් ටිකින් ටික අභාවයට යන්න පටන් ගත්තා. ඔව්, ඒ ජාන සම්පත අපිට නැති වෙලා ගියා. ඒ කියන්නේ අපි එක යැපීමකින් මිදලා තවත් යැපීමකට හසු වුණා වගේ දෙයක්. ඉස්සර ලෝක වෙළඳපොලේ තේ මිල මත යැපුණා වගේ දැන් බහුජාතික සමාගම් වලින් ගේන බීජ පොහොර මත යැපෙනවා. ඒක හොඳ නිරීක්ෂණයක්. ඒකින් වර්තමානයට ආවොත් දැන් තත්වය කොහොමද? දැන් චිත්‍රය ඊටත් වඩා සංකීර්ණයි වගේ. මූලාශ්‍රවල කියවනවා විසිතුරු මල් පැල, කැපූ මල් අපනයනය කරන එක ගැන, ඉස්සන් වගාව ගැන.
ඔව්. ඒ කියන්නේ තේ, පොල්, රබර්, වී කියන රාමුවෙන් අපි එළියට එවෙත්. හරියටම. අද වෙද්දී කෘෂි කර්මාන්තය විශාල ලෙස විවිධාංගීකරණය වෙලා සම්ප්‍රදායික නොවන කෘෂි ව්‍යවසායන් ගොඩක් රට ඇතුලේ ව්‍යාප්ත වෙලා තියෙනවා. කුළුබඩු, පළතුරු, එළවලු, අපනයනය, කාබනික ගොවිතැන වගේ දේවල් වලට දෙන ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් මේ සියල්ල එකට අරගෙන බැලුවම අද දවසේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කෘෂිකර්මාන්තයෙන් ලැබෙන දායකත්වය කොයි වගේද? ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද මූලාශ්‍රවල තියෙන 2008-2012 කාලේ දත්ත දිහා බැලුවම දලදේශීය නිෂ්පාදිතයට ඒ කියන්නේ GDP එකට කෘෂිකර්මාන්තයෙන් ලැබිලා තියෙන්නේ 11% වගේ ප්‍රතිශතයක්. ඒක සේවාංශයට හරි කර්මාන්තංශයට හරි වඩා අඩුයි. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙනම් කෘෂිකර්මාන්තේ දැන් එච්චර වැදගත් නෑ කියලා. නමුත් ඒක තමයි වැරදීම. ඒ සංඛ්‍යා ලේඛන වලින් පෙන්නාම නැති විශාල කතාවක් තියෙනවා. කෘෂිකර්මාන්තයේ වැදගත්කම GDP ප්‍රතිශතයට වඩා ගොඩක් එහාට යනවා. පළවෙනියටම රටේ විශාල පිරිසකට රැකියා සපයන්නේ මේ අංශයෙන්. දෙවෙනුව කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයනවා. උදාහරණයක් විදිහට ටයර් හදන්න රබර්. තුන්වෙනුව අපනයනයේ හරහා රටට විදේශ විනිමය ගේනවා. ඒ හැමදේටම වඩා වැදගත්ම දේ. ඔව්. මේ හැමදේටම වඩා වැදගත්ම දේ තමයි ආහාර සුරක්ෂිතතාවයේ පදනම කෘෂිකර්මාන්තය වීම. ආහාර සුරක්ෂිතතාවය ඒක නිකන්ම කැම තියෙන එක විතරක් නෙමෙයි නේද? මූලාශ්‍රයට අනුව ඒකේ කුළුණු 3ක් තියෙනවා. ඔව්. පළවෙනි එක තමයි ආහාර රට තුල සුලභව තිබීම. දෙවෙනි එක හැමෝටම ඒ ආහාර මිලදී ගන්න ලබා ගන්න පුළුවන්කම තිබීම. තුන්වෙනි එක ලබා ගන්න ආහාර වලින් නිසි පෝෂණයක් ලබා ගැනීම. මේ තුනම සම්පූර්ණ වෙන්න ඕන. හරියටම මේ තුනම සම්පූර්ණ වුණොත් තමයි රටක ආහාර සුරක්ෂිතතාවය තියෙනවා කියන්න පුරුවන් වෙන්නේ. ශ්‍රී ලංකාවට මේක තහවුරු කරගන්න විශාල විභවයක් තියෙනවා කියලත් මූලාශ්‍රවල පෙන්වා දෙනවා. ඒකට හේතු තියෙනවා. ඔව්. අපිට කෘෂිකර්මාන්තයට සුදුසු භූමිය, ජලය, ශ්‍රමය වගේ සම්පත් තියෙනවා. අවුරුද්ද පුරාම වගේ හිතකර දේශගුණයක් තියෙනවා. ඒ වගේම යටිතල පාසුකම් සහ පොහොර සහනාධාරය වැනි රාජ්‍ය ප්‍රතිපත්තිත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් අද අපි මේ කරපු විමසා බැලීමෙන් පුරාණයේ තිබුණු තාක්ෂණයෙන් පුදුම හිතන තරම් දියුණු ස්වයං පෝෂිත පද්ධතියක ඉඳලා යටත් විජිත පාලනය කඩාකප්පල්කාරී බලපෑම් හරිත විප්ලවය සහ නූතන විවිධාංගීකරණය වුණු භූමිකාව දක්වා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ ආපු ගමන් මග ගැන පැහැදිලි චිත්‍රයක් මවා ගන්න පුළුවන් වුණා. ඔව්. අවසාන වශයෙන් සිතා බලන්නට මෙවැනි අදහසක් ඉදිරි කරන්න කැමතියි. අපේ මූලාශ්‍රවලට අනුව 2012 වන විට ශ්‍රී ලංකාව සහල් සහ බඩිරිගු වලින් ස්වයං පෝෂිත වෙනවා. ඔව්. මේ අලුත් දේවල් හඳුන්වා දීම, කඩා වැටීම් සහ ඒවට අනුවර්තනය වීමේ දීර්ඝ හා සංකීර්ණ ඉතිහාසය දිහා බලපුවාම අපි අපේම අහගන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි 21 වන සියවසේදී දේශගුණික විපර්යාස සහ ගෝලීය වෙළඳපොලේ අභියෝග වගේ අලුත් තත්ත්වයන් යටතේ අපේ පුරාණ දැනුමත් එක්ක සමබර කරගනිමින් ශ්‍රී ලංකාවට සැබෑ ආහාර සුරක්ෂිතතාව සහ ස්වයං පෝෂිත භාවය කියන එකේ අර්ථය මොකක් විය යුතුද?